හයි අද ඇඩ්සින්ක් එක තුලින් ඉතාමත් වෙනස් දෙයක් කරන්නයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ඔයගලන් දැන් සෝෂල් මීඩියා පැත්තේ ගියොත් එimhe ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෛරල් වෙන ෆොටෝ ඉෆෙක්ට් එකක්. ඒක තමයි ChatGPT එකකින් ජෙනරේට් කරන්න පුළුවන් Ghibli ෆොටෝ ඉෆෙක්ට් එක. ඉතින් මේක ගැන මම පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවා මේක කොහොමද ඇඩ්වර්ටයිසර්ස්ලාට ඒ වගේ මාකටර්ස්ලාට මේක බෙනිෆිට් වෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි ප්ලෑන් කරේ මේක ගැන පොඩ්ඩක් ඉන් ඩීප් කතා කරලා මොනවද මේකෙන් කරන්න පුළුවන් මීට අමතරව තව මොනවද අපිට කරන්න පුළුවන් කියන possibilities බලන්න තමයි අද මාත් එක්ක හමීරුත් ඉන්නවා මේ ගැන පොඩ්ඩක් වැඩිදුරට ඩිස්කස් කරන්න. ඉතින් සමහර කොහොමද මේ දවස්වල වැඩ වගේ AI රිසර්ච් එකම කොහොමද යන්නේ? අවුලක් නැහැ. ඉතින් ෂේප් එකේ යනවා. ඉතින් ඔයා කිව්වා වගේම Facebook එක ඕපන් කරාත් Instagram එක ඕපන් කරාත් TikTok එක වේවා කොහේ ගියත් ඔය AI එක සම්බන්ධව මොනවා හරි content එකක් ගකිනවා. ඔය ස්ටුඩියෝ Ghibli effect එක වෙන්න පුළුවන් මොනවා හරි content එකක් ad එකක් කොහමද AI එකෙන් ගන්න AI සම්බන්ධ මොනවා හරි දෙයක් ගකිනවා. ඉතින් මේක ඇත්තටම මේ රැල්ලක් වෙලා ට්‍රෙන්ඩ් එකක් විදිහට සෙට් වෙලා තියෙන හැමෝම මේක පෝස්ට් කරන්න පටන් ගන්න තියෙනවා. මම දැක්කවා LinkedIn එකේ පෝස්ට් කරලා තියෙනවා පොඩක්. ඔව් ඉතින් හැමෝම දාද්දි පොඩක් අපිත් පොඩ සීන් එකේ ඉන්නව නැත්නම් පොල් වෙනවානේ සමාජේ. ඒ නිසා මාත් පොඩි පෝස්ට් එකක් එහෙම LinkedIn එකේ දැම්මා මේ වගේ කොහොමද කරන්න කියන එක අපේ ඔඩියන්ස් එකේ ඩුවෙට් කරන්න මේව දෙයක් කියනවා කියලා ඕපන් AI එකේ. ඉතින් ඇත්තටම අද කතා කරන්න හිතුවේ කොහොමද අපි දෙන්නම ඉන්නේ ඩිජිටල් මාකටිං ඉන්ඩස්ට්‍රි එකේ. හරිද? කොහොමද මාකටියර්ස්ලා විදිහට අපිට මේ AI tools use කරලා කොහොමද අපේ කැම්පේන්ස් හරියාගෙන කරන්න පුළුවන්? අපේ ස්ට්‍රැටජි එකට මේ AI tools use කරන්න පුළුවන්ද? අපේ ක්‍රියේටිව් බිල්ඩ් කරන්න මේ AI tools use කරන්න පුළුවන්ද? කොහොමද ඩිජිටල් මාකටියර්ස්ලා විදිහට නැත්නම් මාකටර්ස්ලා විදිහට නෝමල් අපි ගත්තොත් ඕවරෝල් පික්චර් එකක් කොහොමද අපිට මේ AI tools use කරලා හරි ආකාරව අපේ මාකටිං වැඩවලට කොහොමද සපෝට් එකක් ගන්න? උදාහරණ කීපයක් බලමු. මොකද AI එකේ අලුතෙන්ම ChatGPT එක ඇවිල්ලා තිබ්බේ අර 4 ChatGPT 4 එකත් එක්ක ඉමේජ් ජෙනරේෂන් එකනේ. ඉතින් අපි බලමු මම ඇත්තටම හැදුවා අපි හැදුවා පොඩි ඇඩ්ස් ටිකක් ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් වලට පොඩි ඇඩ්ස් ටිකක් හැදුවා. ඇත්තටම තප්පර දෙක තුනක් වගේ කාලයක් ගියේ මේ ඇඩ් එකක් හදන්න සාමාන්‍ය පෝස්ට් එකේ. දැන් මේ ඇඩ් එක ඔයා බැලුවොත් මේ Starbucks එකේ මෙරි ක්‍රිස්මස් එකට හදපු ඇඩ් එකක්. දැන් මේකේ මම ලිකන් දුන්නේ create an image for Starbucks for Christmas එච්චර. ඉතින් ඔයා මේ image එක බැලුවොත් වැඩි මොනක් තප්පර 3ක් නැත්නම් 4ක්. ඒ වගේම මම නෝටිස් කරපු අනිත් එක තමයි ChatGPT එක ඇඩ්වාන්ස්. ඇත්තටම ගොත් ඒක ඇඩ්වාන්ස්. ඒකෝත් ඉස්සර අපි යූස් කරද්දී ChatGPT දුන්නේ නිකන් ඇනිමේටඩ් ටයිප් ආර්ට් වර්ක්ස් විතරයි. මොන විදියට ප්‍රොම්ප්ට් එක දැම්මත් ඔය ප්‍රොම්ප්ට් එක ඡේද ගණන් ලිව්වත් අපිට අන්තිමට ආවේ වෙල ඇනිමේටඩ් ටයිප්. බට් ඒකත් එක්ක කම්පෙයාර් කරද්දී මේක ගොඩක් ඇඩ්වාන්ස්. මේක මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒක තෝ මම ඔයන් අහනවා ගොඩක් ChatGPT එක තමයි මෙයා වැඩිපුරම කරගෙන අපිත් එක්ක කතා කරනකොට වඩා මෙයා ChatGPT එක තමයි ගොඩක් කතා කරන්නේ. මේ Ghibli effect එක දැන් මම හැමතැනම සෝෂල් මීඩියා වල දැක්කා. හැමෝම දානවා. මගේ යාළුවෝ දාලා තිබ්බා. මාත් ජෙනරේට් කරලා තිබ්බා. නෝට දැම්මේ නැහැ කොහෙවත්. මේ effect එක ඇවිල්ලා එක effect එකක් විතර තියෙන මේක free users ලට ගන්නවා. නැත්නම් paid version දෙන්නේ කොහොමද? නෑ free users ලට ඇත්තටම limited features ටිකක් තමයි ChatGPT එකේ තියෙන්නේ. paid users ලට තමයි unlimited තියෙන්නේ. paid users ලටත් ඇත්තටම unlimited නෑ. ඒක limit එකට එහා ගියාම මටත් error එකක් ආවා. පොඩ්ඩ වෙලාවක් මිනිත්තු 20ක් විතර ඉන්නේ ඊට පස්සේ try කරන්න කියලා error එකක් ආවා. මොකද ඕක use කරා කියලා. අපි OpenAI එකේ CEO අපි දැක්කා post එකක් දාලා තිබ්බා Twitter එකේ හරි කොහේ හරි මේ ඒගොල්ලෝගේ servers down වෙලා තිබ්බා කියලා මේක හුඟක් කට්ටිය use කරන්න පටන් ගත්තා ඉතින්. ඉතින් ඒ වගේ ලොකු usage එකක් තිබ්බා මේ පොඩි කාලයක් ඇතුළත AI මැසියක් විදිහට වෙලා තිබ්බා. ඉතින් ඒක රින්සන් තව example එකක් Coca-Cola එක. ඒ කියන්නේ මම මේ Pepsi brand එකට මම දුන්න prompt එක තමයි think like a advertiser for Pepsi and mock Coca-Cola in an advert. මේක ඇඩ්වාන්ස්. මේකේ ඔයා බලනවා ටෙක්ස්ට් එකවත් මේ ෆන් පාර්ට් එක කිසිම දෙයක් මම කියලා තිබ්බේ නැහැ. ඒගොල්ලන්ගේ පාස් data ස්ටඩි කරලාද කොහොමද දන්නේ මේක කරේ ඒ හියුම් එකටම මේ ඇඩ් එක අවුට්පුට් එක දීලා තියෙනවා. කම්පියුටර් විදිහට ඇනලිසිස් කරලා ඒගොල්ලෝ ඒක දීලා. හැබැයි මේ ක්‍රියේටිව් එක ගත්තොත් ඇත්තටම මා රීච් එකේ කලර්ස් බලන්න ඒගොල්ලෝ අරන් තියෙන බ්‍රෑන්ඩ් කලර්ස් ඔක්කොම ඒක ගානට මේක් කරලා තියෙනවා. අන්න ඒක තමයි අපි පොඩ්ඩක් ස්ටඩි කරනවා. කොහොමද හරියට බ්‍රෑන්ඩ් කලර්ස් පික් කරලා ඒ විදිහට ඒ ක්‍රියේටිව් එක හැදෙන්නේ කියන්නේ. දැන් මේක ගත්තොත් McDonald's එකට ඊට් මුබාරක් එකට හදපු ක්‍රියේටිව් එක. දැන් මේක බැලුවොත් අර අපි දන්නා මුස්ලිම් කට්ටිය හඳ බල්ලා ගොඩක් හඳන එන්නේ ඊට් මුබාරක් පෝස්ට් වල ඒ ඩිසයින් එකට ෆුඩ් එක දාලා ඒගොල්ලන් ඒ පෝස්ට් එක හදලා තියෙනවා. ඒ රිලෙවන්ස් එක වැඩි කරන්නේ. මේක යුනික් තින්කින් එකක්. මේක මටත් මේක දැක්කට පස්සේ මටත් ඒක අයි ඕපන් උනේ ලයික් ඇත්තට ඒක පොඩ්ඩක් යුනික් විදිහට ඒක ChatGPT ඔයා මොකද ප්‍රොම්ප්ට් එකේ දුන්නාද ඒක ඒ විදිහට හදන්න කියලා ඔය ChatGPT එක දුන්නා. නෑ මම කිව්වා just think like a McDonald's advertise for McDonald's and create a image for Ramazan. That's it. එච්චරයි මම දුන්නේ. ඉතින් මේක True Classic අපි දන්නවා ලොකු බ්‍රෑන්ඩ් එකක් internationally t-shirt brand එකක්. ඒගොල්ලන්ගේ
ඉයරෙන් සේල් එකකට පෝස්ට් එකක් හදන්න කියලා මම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක දුන්නා. වෙබ්සයිට් එක ස්ටඩි කරලා හදන්න කියලා මේ හදලා දුන්නා පෝස්ට් එකක් වෙබ්සයිට් එකෙන් ක්ලික් කරලා ඉමේජ් එකක් දාලා. ඉතින් මං හිතන්නේ එක පෝස්ට් එකකට තප්පර දෙක තුනක් වගේ කාලයක් ගියේ. අනිත් එක තමා දැන් අපි ඉන්නේ මේ මැක්ඩොනල්ඩ්ස් එක මේක ඇවිල්ලා ෆෙස්ටිව් එකක් රාමසාන් වලට ඔය සීසන්ස් තියෙන්නේ වැලන්ටයින්ස් වගේ ඒවට කොහොමද සාමාන්‍යයෙන් හොඳ ක්‍රියේටිව් ජෙනරේට් කරලා දෙනවා try කරලා බැලුවද මොකක් කරේ මේවා මං හිතුවා තාමත් ඇයිව ප්‍රශ්න ඇවිල්ලා නැහැ කියලා. ඉතින් ඇත්තටම වැලන්ටයින්ස් කවදාවත් අමතක කරන්නේ නැහැ වැලන්ටයින්ස්. ඉතින් මේ පෝස්ට් එක බැලුවොත් KitKat එකට වැලන්ටයින්ස් එකට හදපු පෝස්ට් එකක් දුන්නේ think as advertise for KitKat and create a post for Valentine's to advertise. එච්චරයි අපි දුන්නේ prompt එක. මේක ඒගොල්ලන් හදපු ad එකක් KitKat එකට මේක තව ad එකක් KitKat එකටම හදපු Valentine's එකට. ඉතින් ඕගොල්ලන් බලන්න මේ creativity එක. අපි කියන්නේ මේ AI use කරන්න creative හදන්න use කරන්න නැති වුණත් ඔයාට බේසික් අයිඩියා එකක් ගන්න බෑ කොහොමද ඔයාලා ක්‍රියේටිව් වෙන්න ඕනේ කියන එක. අන්න ඒ අයිඩියා එක ගන්නවත් ඔයාට AI එකෙන් ඉක්මනට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් බේසික්. ඒකෙන් ඔයාට ඔයාගේ ඊට පස්සේ ක්‍රියේටිව් ස්ට්‍රැටජි එක බිල්ඩ් කරගන්න පුළුවන්. අන්න ඒකටවත් ඔයාට මේ AI එක අනිවාර්යෙන් යූස් කරන්න වෙනවා. නැත්නම් ඔයා කම්පිටිෂන් එකකින් එළියට යනවා යූස් කරේ නැත්නම්. දැන් කියන්න බෑ මම යූස් කරන්නේ නැහැ මගේ මොලේ පාවිච්චි කරන්නේ එහෙම නෙමෙයි. මොලේ තියෙනවනේ AI යූස් කරන්න ඕනේ. අපි ඉස්සර කියන් හිටියා AI is the future AI is the future කියලා. now AI is the present. we are living in AI. දැන් වර්තමානයේ AI. එතකොට අපිට අනිවාර්යෙන් යූස් කරන්න ඕන සිටුේෂන් එකක අපි ඉන්නවා. ඉතින් මේ තියෙන එක්සැම්පල්ස් ටිකක් අනිත් එක තමයි ඉන්සන් ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි අපි දන්නවා හුඟක් බ්‍රෑන්ඩ්ස් හුඟක් ඉන්වෙස්ට් කරන පැත්තක් තමයි. දැන් මේක ගත්තොත් CK කියන පර්ෆියුම් එකට හොයාගෙන ඇති කොහොමද රිච්නස් එක කියලා මේ ප්‍රොඩක්ට් එක. මම ප්‍රොඩක්ට් ඉමේජ් එක නිකන් දාලා කිව්වා මේ ලක්ෂරි විදියට මේ බ්‍රෑන්ඩ් එක පොසිෂන් කරන්න හදන්න එච්චරයි කිව්වේ මේ තියෙන හදපු ඉමේජ් එක. ඒ වගේම අපි දකිනවා තව එකක් ට්‍රෙන්ඩ් වෙනවා ඔය UGC content. ඉතින් මේ තියෙන්නේ user generated content එකක් ඒ perfume එකට. ලක්ෂරි විදියට පොසිෂන් කරන්න හදපු user generated content එකක්. ඉතින් මේ තියෙන්නේ තව UGC content එකක් cosmetic brand එකකට ordinary කියලා international brand එකක්. ඒකට හදපු UGC content එක. මේ මොඩල් ෆොටෝ එකක්ද නැත්නම් AI ෆොටෝ එකක්ද? නෑ ඇත්තට එහෙම කෙල්ලෙක් නෑ මේ AI එකෙන් හදපු ගර්ල් කෙනෙක්. මම ප්‍රොම්ප්ට් එක දුන්නේ ලංකාවේ ටෝන් ස්කින් ටෝන් එකට ගැලපෙන ඒෂියන් ස්කින් ටෝන් ගැලපෙන විදියට කෙනෙක් UGC මොඩල් කෙනෙක් විදියට දෙන්න කියලා ඒ විදියටම හදලා තියෙනවා. ඒ බලන ඩ්‍රොප් එකේ ඉඳන් ඒ පර්ෆෙක්ෂන් එක. ඒසොට මේක UGC එකටත් පොඩි හිට් එකක් AI එක කියලා අපිට කියන්න පුළුවන්. අනිවාර්යෙන්. ඒ වගේම මේ ෆොටෝ එකේ ඩීටේල්ස් ගත්තොත් එම මේක ඇඟිලි පහක් හරියට තියෙනවා වෙනස් වෙලා නැහැ මොකුත් එම කලින් එම ඉෂුස් තිබ්බනේ මේකේ කියන්නේ ප්‍රොම්ප්ට් එක කලින් වැරද්දක් දුන්නද නැත්නම් කොහොමද ඒක කරේ නෑ ඒක හරි පර්ෆෙක්ට් එකටම ආවා අපි කලින් තිබ්බ වර්ෂන් වල නම් හරියට ප්‍රොම්ප්ට් එක දුන්නට ගොඩක් රට ඇදේ ඇහැදේ වගේ වැරදි තිබ්බ නමුත් මේ අලුත් වර්ෂන් එක අපි දකිනවා සෑහෙන ඉම්ප්‍රූව් වෙලා තියෙනවා මේ ChatGPT එක සහ අපි අනිත් ඉමේජ් ජෙනරේෂන් ටූල්ස් ගත්තා ChatGPT එහා කියලා Leonardo AI ඒ වගේ ඉමේජ් ජෙනරේෂන් ටූල්ස් ගත්තත් සෑහෙන ඉම්ප්‍රූව් වෙලා තියෙනවා ඉමේජ් ජෙනරේෂන් පැත්තේ. ඒ කියන්නේ 100% නැදත් 1% වැරද්දක් කරා. ඒ කියන්නේ කලින් එකට වඩා ඉම්ප්‍රූව්ඩ් දැන් ගොඩක්. ඔව් ඒ වැරද්දත් අපිට ආයි රීප්‍රොම්ප් කරලා ඒක හදාගන්න පුළුවන්. මේක තමයි ඇඩ්වර්ටයිසින් වලට තියෙන ෆියුචර් එක දැන්. අපි මේකට ඇඩැප්ට් වෙන්න ඕනේ. අපි නෑ ප්‍රසන්ට් එක ප්‍රසන්ට් එක. මට එක දෙයක් මතක් වුණා. මට මේ පොඩි වීඩියෝ එකක් හදලා මම YouTube එකේ thumbnail එක හදන්න මගේ පොඩි අයිඩියාවක් තිබ්බා හිතේ. මට ඒක prompt එක දුන්නට හරියට ඉමේජ් එක ජෙනරේට් වුණේ නැහැ. ඒකෝට මම කරේ ඔයාලට පේන ඇති මේකේ මම කොලේ කැන්දා. මට මේ විදිහට thumbnail එක හදලා දෙන්න කියලා. මේ විරාට් කොලේම දාලා අප්ලෝඩ් කරලා ChatGPT එකට කිව්වා. මම කොලේම දාලා තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් ටික. මේ this is stadium මේ කියලා දාලා තියෙනවා. ඒකෝට ඉන්ස්ට්‍රක්ෂන් ටික දාලා මම ChatGPT එකට කිව්වා මේ විදිහට මට thumbnail එක හදලා දෙන්න කියලා. ක්ලික් කරා ආවා thumbnail එක හදලා දුන්නා. ආපු output එක realistic output එකක්. මේ තියෙන්නේ output එක. ඒ අතරේ rich ක්‍රියේටිව් එකක් තමයි අන්තිමේදී thumbnail එකක් ඉදිරියට ආවිලා තියෙන්නේ. මම try කරලා බලන්න ඕනේ ඒක පොඩ්ඩක්. තාම try කරේ නෑ ඒක. අතර මේ try කරලා බලන්න maybe මේ වීඩියෝ එකට හරි try කරලා බලන්න ඕනේ thumbnail එකක් විදිහට දාන්න. අනිත් ප්‍රශ්නේ තමයි මේ ChatGPT එක දැන් අපි දෙන්නම Facebook advertising පැත්තේ ඉන්නවා. අපි දෙන්නම දන්නවා ad එකක් නිකන් set up කරන්න බෑ. Facebook advertising policies වලටත් අපි අදිය වෙන්න ඕනේ. හිතමු මට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මගේ ඉමේජ් එක ජෙනරේට් කරන ප්‍රොම්ප්ට් එකක්. එහෙම නැත්නම් කොලේක ඇඳලා ඉල්ලුවොත් Facebook එක ඒ ඇඩ්වර්ටයිසින් පොලිසිස් වල ඇදිය වෙලාද ChatGPT එක ඒකට ඇදිය වෙලාද අපිට අවුට්පුට් එක දෙන්නේ. ඔව් ඔයාට ඒක අනිවාර්යයෙන්ම හුඟක් වෙලාවට ඒ විදිහට තමයි ඉමේජ් එක හදන්නේ. එහෙම නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒක ප්‍රොම්ප්ට් එකේදී කියන්න වෙනවා. Please adhere to Facebook ad policies. Please make sure this image is in line with the Facebook ad policies කියන එක ඔයාලා කියන්න වෙනවා. එතකොට මේ විදිහට
ඇඩ් එක හැදිලා යනවා. ඒම විතරක් නෙමෙයි උදාහරණයක් හිතන්න ඔයා වෙන ක්‍රියේටිව් එකක් හදනවා කියලා. ඔයාට ඒක Facebook එකට අප්ලෝඩ් කරලා දාන්න පුළුවන්. මේකේ පොලිසි වයලේට් වෙන මොනවාරි තියනවාද කියලා. ටෙක්නිකලි අපිට කැම්පේන් වල හුඟක් දේවල් Facebook ඇඩ්වර්ටයිසින් ගත්තත් ඕන ඩිජිටල් මාකට් ඇඩ්වර්ටයිසින් ගත්තත් හුඟක් සපෝට් එකක් අපිට මේ AI වලින් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ රිප්ලේස් කරන්න පුළුවන් ඒ කතන්දර කියන්නේ මොකද කොච්චර AI එක ඩෙවලොප් වුණත් පුද්ගලයන්ට යම්තම් දුරක නොලෙජ් එකක් තියෙන්න ඕනේ AI එක උත්තර දෙන්නත් හරි ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒක අහන්නේ නොලෙජ් එක තියෙන්න ඕනේ ප්‍රොම්ප්ට් එක දෙන්න. හරි ඒක එන්නේ ප්‍රොපර් work experience education knowledge ඒකත් එක තමයි ඒකෙන්. ඒ කියන්නේ කියන්න බෑ AI will replace you කියලා නෑ. ඒක AI එකටත් ඔය අයිඩියා එක දෙන්න නම් ඔයා දැනන් ඉන්න ඕනේ. ඔයාලට මොන ප්‍රශ්නේද කියලා. ඒ කියන්නේ ඔයාගේ based on your experience එක එන්න ඕනේ. එකපාරට ඔයාලා නිකන් prompt එකක් දැම්ම කියලා ඒක එන්නේ නෑ. ඒක prompt එක කියන්නේ පොඩියක් දාලා දැන් ඒක rich prompt එකක් එන්න ඕනේ. ඔයත් digital marketing කෙනෙක් නම් ඔය marketing industry එකේ ඉන්න කෙනෙක් නම් මේක opportunity එකක් වෙයි. අද අපි අතට ඩිස්කස් කරේ මේ AI වලින් කොහොමද ක්‍රියේටිව්ස් බිල්ඩ් කරන්න කියලා, ක්‍රියේටිව් ජෙනරේට් කරන්න කියලා. ඉතින් තව ගොඩක් ඔපචුනිටිස් තියෙනවා මේ AI වලින් කරන්න පුළුවන්. එතනට ඒ ගැනත් ගොඩක් ඩිස්කස් කරමු. ඔයාලටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් AI ගැන මොන හරි දැනගන්න ආස ඒරියා එකක් තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒ ගැන රිසර්ච් කරලා අපි ඔයගලන්ට අරන් එන්නම්. එහෙනම් සමීර්, thank you. හරියට. Right. Thank you.